අයිබෝන්. ඉතින් ඔබ අහලා තියෙනවාද අපි මේ ගැමි විවාහාරේ කතා වෙන බොහොම ජනප්‍රිය යෙදුමක් තමයි කටුස්සාගේ කර රත්තරම් බැඳා කියන කාරණාව. නේද? සමහර විට ඔබ නායකයෙක් වෙන්නට පුළුවන් මම හැමදාම කියනවා වගේ ඔබ හිතන්නේ මේ නායකත්වය ඔබට ලැබුණේ කුමක් නිසාද? සරලව මගේ අදහස කිව්වොත් ඔබට නායකත්වය ලැබෙන්නේ කිසියම් පිරිසක් නිවැරදි මඟ ගෙනියන්න ඒක අරමුණක් වෙනුවෙන් කටයුතු කරන. මොකද අපි මීට පෙර වැඩසටහන් වලදී ඒ පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් ඔබට වැඩසටහන ආරම්භයේම මම හිතුවා දෙන්නට සිතුවිල්ල නායකයෙක් වශයෙන් ඔබ ඉදිරියට යන ගමනේ කවමදාකවත් ඔබට ලැබෙන නායකත්වය ආභරණයක් කරගන්න එපා. මොකද ඔබ ඒ නායකත්වය වගකීමක් කරගෙන කටයුතු කළොත් විතරයි ඔබට නායකත්වය ලබා දෙන පිරිසගේ අරමුණ සහ ඔබේ ජීවිතය ජයග්‍රහණය කරගෙන යන ගමන සාර්ථක කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ පණිවිඩයත් එක්ක අද දවසේත් අපි සූදානම් කතා කරන්නට කොහොමද අපි යහපත් නායකයෙක් වෙන්නේ කියන කාරණාව. ඉතින් අද දවසේත් අපිත් එක්ක සුපුරුදු චරිතයක් අපේ මැදිරියට කැඳවාගෙන ආවා. ඊටමත් ගෞරවයෙන් පිළිගන්නවා නායකත්ව හා නිපුණතා සංවර්ධන උපදේශක ජානක රණරාජ මැතිතුමා. ආයුබෝවන් කියලා ඔබතුමා මැදිරියට පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් ජානක මැතිතුමා මේ නායකයෙක් වුණාන් පස්සේ බොහොම සුවිශේෂී චරිතයක් වෙන්නේ. මොකද ඔහු පසුපස එන අනුගාමිකයන් පිරිසක් ඉන්නවානේ. නේද? අපිට ජීවිතයේ හැමදාමත් එන්නේ අභියෝග. තනියම මුහුණ දෙන අභියෝගයකට වඩා නායකයෙක් වුණාම මුහුණ දෙන අභියෝගය, ඔහු අභියෝගයට මුහුණ දෙන ආකාරය ඔහු වටා ඉන්න පිරිසට ඍජුවම බලපානවා. ඉතින් මේ කාරණාව ගැන කතා කරද්දී මම කැමති ඔබතුමාගෙන් දැනගන්න කොහොමද නායකයෙකු අභියෝගවලට මුහුණ දිය යුත්තේ කියන කාරණාව සහ අභියෝග කියන දේවල් නායකත්වයට අනිවාර්යයෙන්ම අභියෝග තියෙන්නට ඕනේ. කොහොමද අපි නායකයෙක් විදිහට සාර්ථකව මේ අභියෝග ජය ගන්නේ? අපි කතා කරමු. ඔව් අංශ. ඇත්තටම මගේ පුද්ගලිකව සහ මම නිතරම නායකත්වයේ සම්බන්ධයෙන් කටයුතු කරනකොට අභියෝග කියන වචනේ මම පාවිච්චි කරන්නේ නැති තරම්ම. හේතුව ඇත්තටම මේ අභියෝග කියන වචනේ සාමාන්‍ය පාවිච්චි වෙන්නේ කළමනාකරණය හෝ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් වල. මොකද ඒක ඇත්තටම ඒ ක්ෂේත්‍රයන් වැදගත්. හැබැයි නායකයෙක් හරි නායකත්වයේ සම්බන්ධයෙන් කතා කරනකොට මම නිතරම පරිස්සම් වෙනවා අභියෝග කියන වචනේ පාවිච්චි කරන්නේ නැති වෙන්නේ. ඒක ඇවිල්ලා වචන හරඹයක් නෙමෙයි. මම ඒකට ඔබට පැහැදිලි කිරීමක් කරනවා. ඇත්තටම මම අර නිතරම කියනවා වගේ මේ නායකත්වය කියන්නේ මානසික නිතරම තියෙන දෙයක්. ඒ කියන්නේ අපි හැමදේම මේ ගනුදෙනු කරන්නේ human skills එක. එතකොට අපි මේ අභියෝගයනකොට අපි හැමෝටම නිතින්ම දැනෙන දෙයක් තමයි අපිට මේ අභියෝග කියන වචනයත් එක්කම අපි තැති ගැනීමක් ඇති වෙනවා. ඒත් එක්කම මේ අපිට ලැබෙන කාර්ය සම්බන්ධයෙන් මනහ අවබෝධය ලබා ගැනීම අපිට මුලින්ම අපේ මනසට එන්නේ ඍණාත්මක සිතුවිලි. ඒත් සමගම අපි සම්බන්ධයෙන් අපිට තැති ගැනීමක් ඇති වෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි මම මේ අභියෝග කියන වචනේ පාවිච්චි කරනවා. ඔබලත් අත්දැකීම් නැති මටත් තියෙනවා. මමත් මේක මේ පුහුණුව තුලින්ම තමයි ඒක අවබෝධ කරගත්තේ. ඒක නිසා මම මෙතන ඉඳලා කැමති අවස්ථා කියන වචනේ සඳහන් කරනවා. මොකද අපි උපදින වෙලේ සිට මරණය දක්වාම අපිට ලැබෙන අවස්ථාවක්. අපි මේ ලැබෙන අවස්ථාව ඇත්තටම හරියට අවබෝධ කරගත්තොත් එහෙම අපිට පැවරෙන රාජකාරියක් හරි ඉලක්කයක් හරි ඔබ සම්බන්ධයෙන් හොඳ දැනීමක් හරි ඔබ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා නම් ඒත් එක්කම ඔබ කරන්න යන්නේ මොකද්ද කියන සම්බන්ධයෙන් හොඳ පැහැදීමක් තියෙනවා නම් මේ අවස්ථාව කියන එකෙන් ඔබට හොඳ ප්‍රයෝජන ගන්න. මොකද ඔබ තනියම නෙවෙයිනේ කටයුතු කරන්නේ. ඔබට ඉන්න කණ්ඩායමක් හරි ඔබගේ යටතේ ඉන්න පිරිසක් ඉන්නවා. එතකොට ඔබට හොඳ අවබෝධයක් තියෙනවා ඔබ කරන්න යන්නේ දේ මොකක්ද සම්බන්ධයෙන්. මෙන්න මේක නිසා තමයි මේ අවස්ථාව කියන එක සම්බන්ධ වැඩි අවධානය යොමු කරන්නේ. මොකද මේ අවස්ථාව අපි හැමෝම කටවචනෙන් කියනවානේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා. අන්න ඇත්තටම මේ දේ තමයි වෙන්න ඕනේ. එතකොට ඔබට අර එක සීමාවකට කොටු වෙන්නේ නැතුව අපි ඔය කියන්නේ හැම වෙලේ පැරඩයිම් shift කියලා කතා කරන ලස්සන වචනයක්. ඔන්න අර කොටුවේ ඇතුලේ ඉන්නේ නැතුව ඔබට එළියට එන්න ඕන මේ අවස්ථාව කියන සම්බන්ධව හැම වෙලේම
අවබෝධය ළඟා කරගන්න ඕනේ. මේත් සමගම මම තවදුරටත් මේක විස්තර කරනවා නම් මොකද අපි අර මානසිකව මේ අවස්ථාව කියපුවම අපි දන්නවා ඊට පස්සේ මේ අවස්ථාව කොහොමද අපි අපේ අරමුණ කරා ළඟා වෙන්නේ. එතකොට ඔබ හොඳ අවබෝධයකින් ඉන්නවනේ ඔබට නිර්මාණාත්මක මේ දේ දකින්න පුළුවන්. ඒ තනියම නෙවෙයි. ඔබේ කණ්ඩායමටත් මේ සම්බන්ධයෙන් උනන්දු කරවන්න පුළුවන්. ධෛර්යමත් කරන්න පුළුවන්. එතකොට ඒ කණ්ඩායම සමාජිකිනුත් ඔබට තව ඔබ හිතනවට වැඩිය හොඳ මේ මාර්ග පෙන්වන්න පුළුවන්. එතකොට අපි අර සැලසුම් කරාට වැඩිය ඉක්මනට ඒ අරමුණ කරා ළඟා වෙන්න පුළුවන්. මම ඔබට එක සරල උදාහරණයක් කියන්න මම මේ ළඟදී මේ පාර මෙහෙම ගමන් කරනකොට මම දැක්කා එක සුපිරි වෙළඳසැලක් ආසන්නයේ තියෙනවා මේ පොඩි පළතුරු කඩයක්. මම උතන නතර වෙලා පළතුරු බීම එකක් ලබා ගන්න මම දැක්කා ඒකේ වීදුරු 10ක් 15ක් තියලා මේ ඕන් පළතුරු මේ හදලා එතනින් තමයි බෙදා හරින්නේ. ඊට පස්සේ මම ටිකක් කියලා බලා ඉන්නකොට එතනින් විදේශිකයෙක් ඇවිල්ලා පළතුරු බොනවා. ඉතින් මම ඇහුවා ඔබ මේ විදේශිකයන්ට මෙහෙම දෙන්නේ කියලා. ඔව් කිව්වා. ඔව් ඒක තමයි ක්‍රමේ. දවසට භාජන ඒ කියන්නේ පළතුරු බීම 100ක් විතර යනවා. ඊට පස්සේ මම ඔහුට කිව්වා මම 1994 තායිලන්තේ යනවා. ඔවුන් ඔය වගේ තමයි හිටියේ. ඔවුන් අර ප්ලාස්ටික් බෑග් එකේ එක බීම එක දාගෙන අනිත් එකේ තමයි තේ හරි මේ දාගෙන අත් දෙකේම තියන් තමයි ඔවුන් ඒ පානය කරන ගමන් තමයි රාජකාරිය වලට යන්නේ. හැබැයි ඊට පස්සේ 2016 යනකොට ඒකට හත්පතිස්ම වෙනස්. ඔවුන් ඊට පස්සේ ඒක භාජන වලට දාලා හරි ඒක නවීකරණයෙන් දීලා. ඊට පස්සේ මම මේ ළඟදී මේ ගිය අවුරුද්දේ තායිලන්තේ යනකොට ඒක සම්පූර්ණ වෙනස්. ඔවුන් බෝතල් වලට අසුරලා ඒවා මේ නියමාකාරයෙන් පිරිසිදුව තමාට යන ගමන් රැගෙන යන මම මේ ඒ උදාහරණ වලට කිව්වා. ඊට පස්සේ ඔහු මගෙන් ඇහුවේ එතකොට දැන් මට මොනවද කරන්න මං කිව්වා ඔබ ওই භාජන වීදුරු අපේ ඒ කියන්නේ ලාංකිකයන්ට දුන්නාට ගමන්නේ විදේශිකයන් දෙන්න මොකද ඔවුන් කැමති නැහැ. එහෙම තව එක්කෙනෙක් පාවිච්චි කරපුවා ඔබ කොච්චර පිරිසිදු කරත් ඒක විදේශිකයන්ගේ ක්‍රමය නෙවෙයි. ඒක නිසා ඔක වෙනම භාජනයක හදලා දෙන්න. ඒත් එක්කම ඔබට පුළුවන් නම් ඔයකට ඒ මිල සඳහන් කරලා බිලක් ලබා දෙන්න. ඒකයි ඔක නිර්මාණාත්මකව භාජනය පිළිවෙල කරලා දෙන්න. මොකද ඔවුන් ඇවිල්ලා තියෙන ලංකාව බලන්නනේ. මේ එක තැනක ඉන්න වෙලාව ගත කරන්න නෙමෙයි. ඒක නිසා ඔහුට ඒ පාසු විදියට කරන්න කියලා. ඊට පස්සේ මම කොහොම හරි ඊළඟ සතිය යනකොට ඔහු අර ප්ලාස්ටික් භාජනයේ නිර්මාණාත්මකව සකසලා ප්‍රදර්ශනය කරලා ඊට පස්සේ මම ගිය ගමන් කිව්වා ඔන්න ඔබ කියපු දේ මම කරා කියලා. හැබැයි මම ඇත්තටම මට මේ කියන්න ඕනේ අර මගේ උපදේශ පිළිගත්තා නෙමෙයි. ඒ ඔහුට නිසි අර මාර්ගය හරි ඔහුට අවබෝධ ලබා දුන්නා ඔහු තමයි හිතලා ඒ දේවල් කරලා තියෙන්නේ. ඇත්තටම මේ සරල උදාහරණයක් අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒකයි මම මේ කිව්වේ. දැන් ඔහුටත් මේ කියන්නේ ඔබ පළතුරු එක ගන්නවා නම් බීලා යන්න ඒක මම කරගන්නම් කියලා. ඒකනේ සාමාන්‍ය අපේ ලංකාවේ ක්‍රමේ. ඉතින් මොහොව සාවධානව අසාසිල්ලා ඉතින් අදටත් මම ඒකයි මේ වෙලාවේ තේ උදාහරණي මට මතක් වුණේ. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔබ ඒ පුද්ගලිකව මේ තමාට ඒ ලැබිලා තියෙන අවස්ථාව තියෙනවනේ ඒකෙන් උපරිම හැම වෙලේම ප්‍රයෝජන ගන්න එක තමයි වැදගත්. මම තවදුරටත් මේ සම්බන්ධයෙන් විස්තර කරනවා මගේ පුද්ගලික අත්දැකීමෙන්. ඔබ නිතරම ඔබට ලැබිලා තියෙන අවස්ථාව ඔබ කණ්ඩායමත් එක්ක කටයුතු කරනකොට හැම වෙලේම ඔබ මානසිකව සූදානම් වෙන්න. මේක තමයි ඉතාම වැදගත්. මොකද අපි මුළු ජීවිත කාලේ පුරාම මේක කරනවා. හැබැයි අපි දන්නේ මේ කටයුත්ත කරනවාද කියලා. මොකද ඒක නිරාශින්ම වෙන දෙයක්. හැබැයි මේ වගේ දෙයක් වුණාම මේක මම කිය අර අභියෝග කියපුවම එකපාරටම තැති ගැනීමක් ඇති වුණාට පස්සේ මේ දේවල් අමතක වෙනවා. ඒක නිසා ඔබ නිතරම අවබෝධයෙන් ඉඳපුවම ඔබට හොඳ සැලැස්මක් හදන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි ඔබගේ ඉන්න කණ්ඩායම සම්බන්ධයෙන් ඔබ හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒක ඇවිල්ලා මේ එකපාර කරන්න ඕනේ නෑ. ඒක මේ අරමුණ ඉටු කර ගැනීම සහ ඒ ක්‍රියාව ක්‍රියාත්මක කිරීමට පෙර හෝ ඒ යන අතරතුර හෝ ඊට පසුවත් පුළුවන්. ඒක නිශ්චිත දෙයක් නෙවෙයි. ඒක තියෙන ඔබ අතේ තමයි ඒ දේ තියෙන්නේ. එතකොට ඔබට පුළුවන් ඒ අදාළ කාර්යය කාටද පවරන්න පුළුවන් ඒ
කොයි කණ්ඩායමට දෙන්න පුළුවන්. එතකොට මේකෙන් වෙන්නේ අර ඔබගේ ලැබිලා තියෙන අවස්ථාව වඩා ඵලදායී ලෙස යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ඒ අවස්ථාවේ එහෙම කණ්ඩායම් බාර දීලා ඔබට වෙනත් කාර්යයක් යොදන්න පුළුවන්. අපි මේ යුද හමුදාවේ මේකට කියන කොන්කරන්ට් ඇක්ටිවිටීස්. එතකොට අර අපිට තියෙන කාල සීමාව කළමනාකරණය කරගන්න පුළුවන්. ඊළඟ වැදගත්ම දේ තමයි මේ පැවරලා තියෙන අපි හැමෝම දන්නවා අපිට අවශ්‍ය විදිහට අපේ අරමුණසෝ මේ දැක්ම ළඟා කරගන්න අපිට විශාල කාලයක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ කාලය ඔබ කළමනාකරණය කරගත යුතුමයි. මොකද නැත්තම් මේම තමයි කණ්ඩායමටත් ඒක සම්බන්ධයෙන් අර තැති ගැනීමක් ඇති වෙනවා. මොකද මේ කාලය කියන එක අපේ මානසිකව හැම වෙලෙම වද දෙන්න දෙයක්. එතකොට මගේ පුද්ගලික මේ අදහස සහ මගේ මේ දැනීම හැටියට නම් අපි හැම වෙලෙම කාලය මම පුද්ගලිකව කාලය නිතරම කොටස් තුනකට බෙදා ගන්නවා. හැම වෙලෙම මම මොන රාජකාරී වුණත් තුනෙන් එකක ප්‍රමාණයක් තමයි මම තියාගන්නේ. ඔය සැලසුම් කරන්න, උපදෙස් ලබා දෙන්න අනිත් තුනෙන් දෙක කොටස අපි අනිවාර්යෙන් තමයි කණ්ඩායමට හරි ඒ තමාගේ යට තියෙන පිරිසට දෙන්න ඕනේ. ඒකට හේතුව තමයි අර මම නිතරම කියනවා ඔවුන්ට අඩු කාලයක් ලබා දුන්නාම ඔවුන් ඒ තියෙන නිසි ඵලදායීතාවය ඔවුන්ට ලබා දෙන්න පුළුවන් උපරිමය ලබා දෙන්න බෑ. ඕක තමයි ඇත්තටම අපේ මේ ඔබ දැකලා ඇති අපේ ගොඩක් මේ සංවර්ධන මේ කටයුතු සහ අපේ තියෙන මේ ඔය රාජ්‍ය මූලික හරි වෙන කරන සංවර්ධන කටයුතු වල ඔබ දැකලා ඇති බෝඩ් නම් ගහනවා. ඒ කියන්නේ මෙන්න මේ දින වෙනකොට අවසන් කරනවා කියලා. හැබැයි ඒක වෙන්නේ කොහොමද කියන එක කාටවත් අවබෝධයක් නැහැ. ඒක නිසා මම සාමාන්‍යයෙන් ඔබට මේ උදාහරණ කියලා මේක නවත්තන්නම්. මම කාර්යාලයට යනවා. මම අලදෙන නිලධාරි වශයෙන් කටයුතු කරනකොට මම කාර්යාලයට යන්නේ උදේ 4:45ට. ගිහිලා තියෙන වැඩ කටයුතු සියල්ලම මේ අවසන් කරනවා මම කොහොමද 5:45 යනකොට. එතකොට ඔබට දැන් හිතෙනවා 4:45ට ගිහිල්ලා මොකද්ද කරන්නේ කියලා. ඒක තමයි අර අවස්ථාව. මට ලැබිලා තියෙනනේ අවස්ථාව. මම අනදෙන නිලධාරි හැටින් මම මේ හැමදේටම වගේ කියනවා. එතකොට අර සියලුම මගේ යටතේ ඉන්න නිලධාරීන් සහ ඒ කාර්ය මණ්ඩලයේ වුන් 8ට පැමිණිලා ඔවුන්ට නිදහසේ කටයුතු කරන්න. හැබැයි ඒ අවස්ථාවේදී මම ඉන්නවා කාර්යාලයේ ඔවුන් ඒ කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනවා. එතකොට මොනවා හරි තව අඩුපාඩුවක් තියෙනවා නම් තව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒ කාර්යයන් එදාට බැරිුණත් අඩුම ගානේ පහවදාට හරි ඒ ටික නිම කරන්න පුළුවන්. එතකොට අර ඔන්න තියෙන අර පීඩනය කියන එක අඩු වෙනවා. මොකද මේ මිනිසාව පීඩනයේ ලක්කන ඔහුගෙන් ගන්න පුළුවන් තියෙන හැකියාව සහ ඔහුගේ තියෙන අර මේ ඵලදායීතාවයේ ක්‍රමෙන් අඩු වෙනවා. ඕක තමයි ඇත්තටම අපිට වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මම ওই අභියෝග කියන වචනේ කොහොමත් පාවිච්චි කරන්නේ නැත්තේ. ඉතින් මේ ඔබතුමා කතාබහ ඇතුලේ බොහොම අපූර්ව කාරණාවක් මතු කරනවා. මේ ඉපදුන තැනම අභියෝගයක්. අපි උපදින්නේම අභියෝගයක් අතේ තියාගෙන මට මේ විටක හිතෙනවා නායකත්වය ඒ වගේ මාතෘකා ගැන හරබර දේවල් කතා කරන ඔබතුමා ඇතුලේ අලුත් අදහස් ගෙනෙන සෞන්දර්යාත්මක මිනිසෙක් ජීවත් වෙනවා. ඉතින් අපි පිළිබඳ වැඩසටහනකුත් පස්සේ කතා කරමු. ඒ එක්කම මම හිතුවා කතා කරන්න දැන් ඇත්තෙන්ම අපි ඉපදුණු දවසේ අපිට තිබුණ අභියෝගයක් කොහොමද පෝෂණය වෙන්නේ නේද? අපිට කියා ගන්නට බෑ. දේවල් කියන්න බෑ. එතනම අභියෝගයක්. හැබැයි අපිට මව්කිරි ලැබුණා. ටිකක් ලොකු වෙනකොට මව්කිරි ටික හොයාගෙන යන්න අපි උත්සාහ කරනවා. අම්මගේ උණුහුම හොයාගෙන යන්න උත්සාහ කරනවා. තමන්ගේ සමීපතමයන් හොයාගෙන යන්න උත්සාහ කරනවා. එතනින් තමයි ටික ටික දැනගන්න පටන් ගන්නවා. මේ දැනගන්න දරුවෝ ඇවිදිනවා. එහෙම තමයි අපි අභියෝග ජයගත්තේ. මෙතුමා කියන විදිහට අපි අත්දැකීමෙන් දන්න විදිහට ඒ අභියෝගය ඇත්තටම අපිට අවස්ථාවක් වෙලා අපි නොසිතුවාට. ඉතින් ඒ පිළිබඳ පොඩි අදහසක් ඔබතුමා අපිට ලබා දුන්නා. නිතරම අභියෝගය අවස්ථාවක් කරගන්න කියන කාරණාව. අන්න ඒ වචනය ළඟ නැවතිලා මං කැමතියි තව ටිකක් ඔබතුමා එක්ක කතා කරන්න කොහොමද අපිට එදිනෙදා ලැබෙන අභියෝග අපි ජීවිතයට අවස්ථාවක් කරගන්නේ කියන කාරණාව. අත වශයෙන්ම ප්‍රථමයෙන්ම ඕනෑම නායකයෙක් හෝ නායිකාවක් මූලිකව තමාට ලැබිලා තියෙන අවස්ථාව හෝ අරමුණ සම්බන්ධයෙන් හොඳ පැහැදිලි අරමුණක් සහ පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒක තමයි මූලිකම දේ. ඊළඟ එක තමයි ඕනම කාන්තාවකට හෝ පුරුෂයෙකුට හොඳ විවෘත මනසක් තියෙන්න ඕනේ මේ තමාට ලැබිලා තියෙන කාර්ය කොහොමද ඉටු කරන්නේ කියලා. ඒත් සමගම එන එකක් තමයි බහලති ඉදිරි දැක්ම. අපි ඉංග්‍රීසියෙන් කියන foresight කියලා. ඉතින් මේ දෙක තමයි ඇත්තටම ඕපන් මයින්ඩඩ් වෙන්න ඕනේ. හොඳ foresight එකක් තියෙන්න ඕනේ. හේතුව
ඔබ විවෘත මානසිකයෙන් ඉන්නවනේ ඔබට අනිත් පුද්ගලයා මම මීට කලින් වැඩසටහනකදී සඳහන් කරා වගේ ඔබ අනිත් පුද්ගලයාව අවබෝධ කරගන්න යනවා හැරෙන්න ඔහුව මේ විනිශ්චය කරන්න යන්නේ නැහැ. එතකොට ඔබ අවබෝධ කරගන්න යනකොට ඔබට පේන්නේ ඔහුගේ හැකියාවන් සහ අඩුපාඩු. ඔබ විනිශ්චය කරන්න ගියොත් එහෙම ඔහුගේ හරියා වැරදි තමයි පේන්නේ. එතකොට අර කණ්ඩායමක් හැටියට වැඩ කරන්න තියෙන එකට ඒකට ටිකක් බාධා වෙනවා. අපි මොකද මිනිසුත් එක්ක වැඩ කරන්නේ. ඊළඟ එක තමයි තමාගේ හැකියාවන් සම්බන්ධයෙන් හොඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. මොකද ඔබ තමයි ගිහිල්ලා ඔබට පැවිලා තියෙන අරමුණ අනිත් අයව දිරිමත් කරලා ඔවුන්ව ඒ සඳහා යොමු කරවන්න මොකද මේ හොඳ තමාට සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙන්න ඕනේ. ඔබ ගිහිල්ලා ඒක පැහැදිලි කිරීමේදී ඔවුන් ඔබගේ අර අංග චලනයන්හිදී තිබ්බොත් එහෙම නොගැලපීමක් හරි ඔබ තැතිගැන්මක් වගේ තියෙනවනේ ඔවුන්ට සැකයක් කියන එක නිතරම මතුවෙන. ඔවුන් ඒක ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒක අර අපි හැම වෙලේම කියනවානේ first impression is the last කියලා. ඒක නිසා ඔබ හැම වෙලේම මුලින්ම ඒ කණ්ඩායමත් සමග ඒ අරමුණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ඔබට ඔබ ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. මම මේ කටයුත්ත කරනවා ඔබලත් එක්ක කියන එක. ඒක තමයි ඇත්තටම මූලිකම වෙන්නේ. ඊළඟ එක තමයි තමාව මේ සම්බන්ධයෙන් ඔබ තමයි ලැබිලා තියෙන කාර්ය සම්බන්ධයෙන් මොනවද තියෙන මේ අඩුපාඩු හරි ඒ කාර්ය ඉටු කිරීමේදී ඔබට තිබෙන බාධා මොනවද? අපි ඒක ඉංග්‍රීසියෙන් කියන ગેප් එක කියලා. ඇත්තටම නායකයෙක් හැටියට මේ ગેප් එක තමයි අඳුර ගන්න ඕනේ. මොකද හැම සමාජිකයරම සමහරට මේ කාර්ය සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන බෑ. හැබැයි ඔවුන් ඒක කොහොමද සපුරා ගන්න කියන එක ඔබ තමයි ඒක ඔබ නායකයෙක් කරලා පත් කරන්නේ. එතකොට මේ ગેප් එක හැමෝටම කියන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒ සම්බන්ධ අවබෝධයෙන් අර කාර්ය කරන ගමන් ඔබ කොහොමද ඒකට අනුගත වෙන්නේ හරි ඒක කොහොමද ગેප් එක හරි හිඩස පුරවන්නේ කියන එක දැනගන්න. මේක සාමාන්‍ය තව පුද්ගලයෝ දාන්න පුළුවන් සමහරට වෙන සම්පත් යොදාගෙන හරි වෙන උපාය මාර්ග යොදාගෙන හරි මේක කරන්න. මෙන්න මේ දේ තමයි අත්‍තරම නායකත්වයේ කියන එක ඊළඟ වැදගත්ම දේ. ඒක තමයි මම කියන්නේ අවස්ථාව. මේ අවස්ථාව අපි අර අතාරින්න කැමති නෑනේ. එතකොට ඔබට මේ සම්බන්ධයෙන් හොඳ ධනාත්මකව තමයි ඉන්නේ. නැත්තම් අර අභියෝග කියපු ගමන් එකපාරට ඍණාත්මක වුණා හරි ඔන්න ඔක මොකක් හරි කරලා ඒ වෙලාවට අපි මේ මෙච්චරයි කරේ කියලා ඒකනේ වෙන්නේ ඇත්තට. ඔබටත් අත්දැකීම් නැති. ඉතින් ඔන්න ඔය නිසා තමයි අර හැමදේම කියන්නේ මේ අවස්ථාව කියන සම්බන්ධයෙන් ඇත්තටම අවස්ථාව කියන දේ වැදගත් කියන්නේ. ඔබට අර විවෘත මනසක් සහ මේ සියලුම කාරණා එකතු කරගත්තාම ඔබට හොඳ සැලැස්ම ප්‍රායෝගික සැලැස්මක් සහ සරල සැලැස්මක් පිළිවෙල කරන්න පුළුවන්. ඊළඟ එක තමයි තමාගේ දැක්ම සහ අපේක්ෂාවන් හරි සරලව අනිත් අයට විනාශ කරනවා. මේදී වැදගත්ම දේ ඔබ මේ ඔබගේ කණ්ඩායම් සම්බන්ධ අවබෝධයක් වගේම ඔවුන්ගේ තියෙන අඩුපාඩු හරි ඔවුන්ගේ අතින් වෙන මොකක් හරි වැරද්දක් සම්බන්ධයෙන් ඔබ ඊටාම ඍජුව සිටින්න ඕනේ. ඒක ඇවිල්ලා ඔබ ඔහුගේ ඥාතියෙක්ද ගමේද ඔබගේ පාසලේද ඒ වගේ වුණොත් නම් එදායින් පස්සේ ඔබට නායකත්වයේ කියන හෝ ඔබ පුද්ගලයෙකු හැටියටවත් මේ පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. මොකද ඒකෙදි වෙන්නේ අර විවෘත මනසකින් ඔබ එක පුද්ගලයෙකුට පක්ෂපාත වුණොත් ඔබ විනාශ කරන්නේ එන කණ්ඩායම තියෙන අර සම්බන්ධතාවය විතරනේ ඔබට තියෙන ගෞරවය සහ ඔබ සම්බන්ධයෙන් විශ්වාසය තමයි ඔබ නැති කරන්නේ. එතකොට අර අරමුණ කියන එක නිතින්ම කොයි වෙලාවවත් ළඟා කරගන්න වෙන්නේ නැහැ. මොනම හේතුවකින් ඔබ කොච්චර නිදාසට කරුණු කිව්වත් ඒක වෙන්නේ. ඒක නිසා මම පුද්ගලිකව පිළිගන්නේ නැත්නම් ඔබ නිතරම ඍජුව සහ සර්ව සාධාරණ හැම සෙනා සමගම ගනුදෙනු කරන්න ඕනේ. ඒකට ඇවිල්ලා පුද්ගලික හිතවත්කම් ඔබට ලැබෙන ලාභ ප්‍රයෝජන නිසා හරි වෙනත් කරුණු මුල් කරගෙන ඒ දේ නම් කරන්න එපා. ඔබට කවදාකවත් හොඳ නායකයෙක් සහ ඔබට හොඳ පුද්ගලයෙක්වත් වෙන්න හම්බෙන්නේ. ඊළඟ එක තමයි වැදගත්ම දේ තමයි පසුගතණය කියන එක. මෙන්න මේ මොකද අපිට එකාකාරීව කරගෙන යනකොට සමහරට අපේ සැලැස්මවලුත් අපිට මගහැරෙන්න පුළුවන්. හැබැයි පසුගතණය කලින් කඩ කරනකොට ඒක අර නායකත්ව මොඩල් වලදීත් අපි සාමාන්‍ය කතා කරේ ඒ පසුගතණයේදී ඔබට යම් කිසි දෙයක් මග යනවා හරි ඔබට ඊට වැඩිය වෙන මේ ක්‍රියාමාර්ගයෙන් ඒක වේගවත් කරන්න පුළුවන් නම් ඒ පසුගතණය තුළින්ම මේ ඔබට අර අවස්ථාව වඩාත් ඵලදායී ලෙස තමාගේ අරමුණ කරා ළඟා වෙන්නත් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මෙන්න මේ කරුණ තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. ඔබ අහපු ප්‍රශ්නෙට අපි අවස්ථාවකින් කොහොමද ඇත්තටම ඵලදායී ලෙස යොදාගන්නේ කියන එක. ඉතින් අවසාන වශයෙන් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ
අවස්ථාවක් නිර්මාණය කරන අපිට අභියෝගයක් අවස්ථාවක් බවට පරිවර්තනය කරගත්තෝතින් කොයි ආකාරයෙන් අපේ ජීවිතය ජයගන්න පුළුවන් වෙන්නේ වගේම සහ මම කැමති දැනගන්න මේ ඔබතුමාට බොහොම අත්දැකීම් තියෙන පුද්ගලෙක් ඔහු ඇසූ පිළිතුරු තැන් තියෙන කෙනෙක් ඒ නිසාම ඔබතුමාගේ ඕනෑතරම් උදාහරණ ඇති එවැනි චරිත පිළිබඳව අපි අහලා තියෙනවා ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කල්පනාකරන ශාස්ත්‍රයේ හිරට ගිය පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඉතින් මේ කියන උදාහරණ සහ ඒ කතා බහ අතරතුරම අපි කතා කරමු කොහොමද මේ අභියෝග අවස්ථාවක් කරගෙන යහපත් නායකයෙක් විදියට තමන්ගේ ගමන සාර්ථකව නිම කරන්නේ කියන කාරණාව. අතරම මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නන මම මේක කෙටියෙන් ඔබට විස්තර කරන්නම්. ප්‍රථමයෙන්ම ඔබට හොඳ සංනිවේදන හැකියාවක් තියෙනවා. ඔබ කොච්චර හොඳ සැලසුම් සකස් කරලා ඔබ කොපමණ මේකට උනන්දු වුණත් ඔබලා ඒක තමාගේ යටතේ තියෙන පිළිසෙට හරි තමන්ගේ කණ්ඩායමට සංනිවේදනය කරගන්න බැරි වුණොත් එහෙම ඒකෙන් නිසි ප්‍රයෝජන ගන්න අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඊළඟ එක තමයි තමුන් නිතරම අර අනුවර්තනය වීමේ හැකියාවක් තියෙනවා. අර ෆ්ලෙක්සිබිලිටි කියලා කියන අපි. මොකද අපි කොච්චර සැලසුම් කරත් සමහරට එන බාධාව අනුව අපි ඒකෙම එල්බගෙන හිටියොත් එහෙම තමාගේ අර අවසාන මේ අරමුණට හරි ඒ දැක්ම ළඟා කරගන්න අපහසු වෙන. ඒක නිසා ඒ අවස්ථානුකූලව ඔබට අනුවර්තනය වීමේ හැකියාව ඒත් සමගම ඔබ කණ්ඩායමත් ඒ වගේම අනුවර්තනය කරන්න. ඊළඟ එක තමයි අපි ඉංග්‍රීසියෙන් කියනවා emotional intelligence කියලා. මේක විශාල විෂයපතයක්. ඒක චිත්ත වේග බුද්ධිය. ඔබට නිතරම ඔබ emotional intelligence කියන දේ පාවිච්චි කරන්න ඕනේ. මොකද මේක ඉතාම වැදගත් කණ්ඩායමක් වශයෙන් කටයුතු කරනකොට. ඒදී ඔබට බොහෝ දේවල් අනිත් කණ්ඩායමෙන් සහ ඒ කාර්ය කරගෙන යනකොට බොහෝ මේ දැනීමක් සහ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි සදාචාරාත්මක ගුණාංග. මේකත් ඉතාම වැදගත්. ඔබ කොයි වෙලාවත් පුද්ගලිකත්වයේ සහ අර මේ රාජකාරී කියන දෙක පටල ගන්න ඕනේ. අපි කොයි වෙලාවත් මොනම අඩුපාඩුවක් තිබ්බත් ඒ පුද්ගලයාට පිරිසක් ඉදිරියේ පරුෂ වචනින් බයන වදින එක ඔහුගේ පුද්ගලිකත්වයට හානි වෙන එක බලන එක මම නෙවෙයි කවුරුනත් එච්චර ඒක පිළිගන්නේ නැහැ. මොකද ඔබ ඒ දේ කිව්වොත් එහෙම එදායින් පස්සේ ඔබට තියෙන ගෞරවත්වය සහ පිළිගැනීම නැති වෙනවා. ඒකට තියෙන ඔබ ඔහුව වෙනම හම්බෙලා කතා කරලා හරි ඒ අඩුපාඩු වුණාම ඒක පෙන්ලා දීලා ඊට පස්සේ ඒකට කරන්න ඕනේ මොකද්ද ඊළඟට ඉදිරි උපදේශ මොනවද කියන එක ඇත්තටම වැදගත්. ඒක ඇවිල්ලා ලැබෙයි. මේ සභාවක් ඉදිරියේ කරොත් එහෙම ඔහුගේ චරිතයට සහ ඔහුගේ පුද්ගලිකත්වයට තමයි එහෙම හානි වෙන්නේ. එතකොට ඔබ අර නායකයෙක් හැටියට ගත්තොත් එහෙම ඇත්තටම ඔබ ඒ අවස්ථාවේදී මේ ඔබ පරාජයයි. ඒක නිසා කොයි වෙලාවත් අර මේ සදාචාරාත්මක නොවන විදිහට කායිත් එක්කවත් ගනුදෙනු කරන්න එපා. මොනම අවස්ථාවක ඔබ සමාජයට මානසික පීඩාවෙන් ඉඳලා ඇති ඒ නායකයා කියන්නේ ඒක තමයි. ඔබ ඒක දරා ගන්න ඕනේ. අර ඇබ්සෝබ් එක නැති වුණොත් එහෙම ඒක ඔබ අනුන්ට දෙන්න කිව්වොත් එහෙම ඔබට නායකයෙක් හැටියට සාර්ථක වෙන්න බෑ. ඊළඟ තමයි හැම වෙලෙම තමයි කණ්ඩායම බල ගන්නන්න ඕනේ. ඒ උන්ගේ තියෙන මොනවාද මම නිතරම කියනවා හැකියාවන් වර්ධනය කරගන්න අඩුපාඩු තියෙනවා. තව දිනු කරන්න ඕන්න පුහුණුවක් හරි වෙන අවස්ථාවල් ලබා දීලා උන් නිතරම බල ගන්න ඕනේ. මොකද එතකොට තමයි උන්ට තේරෙන්නේ අපිත් මේකේ ඇත්තම සමාජික අපිත් මේකේ වැදගත් කොටසක් ඉටු කරනවා. ඊළඟ එක තමයි නිතරම අන් අයට සවන් දීම. මේකත් ඉතාම වැදගත්. මොකද මම තමයි දන්නේ මම තමයි මේ දේ කියන දේ හිටියොත් එහෙම ඔබ නොදැනත්වම ඔබ පරාජය වෙන එක නවත්තන්න බෑ. ඒක නිසා ඔබ හොඳ සවන් දෙන්නෙක් ඉන්න ඕනේ. එතකොට ඔබට තවත් අපි හැමෝම හැමදේම දන්නේ නැහැනේ. එතකොට තවත් දේවල් ඔබට ලබාගෙන ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මේත් සමග මේ ක්‍රියාදාමයන් එක්කම ඔබ අනිත් සමාජිකත් එක්ක අර මේ වෘත්තීය වශයෙන් සම්බන්ධතාවයක් ඇති. ඒක පුද්ගලිකව නෙවෙයි. වෘත්තීය වශයෙන් සම්බන්ධතාවයක් ඇති වුණොත් එකිනෙකාට විශ්වාසය සහ අනිත් කියන සම්බන්ධයෙන් තියෙන අවබෝධය වැඩි වෙනවා. ඒක ඇත්තටම වැදගත්. මොකද ඒ අවස්ථාවේදී ඒ තමාට අවශ්‍ය පරිදි ඒව හසුර ගන්න ඉතාම පහසු වෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ කියන්න තියෙන්නේ තමා සම්බන්ධයෙන් තියෙන විශේෂ සම්බන්ධයෙන් තමාට තියෙන දැනුම වැඩි කරගන්න ඕනේ. මේක ඉතාම වැදගත්. මොකද අපි හැමදාම අද දන්න දේ නෙවෙයි හෙට මේ ලෝකෙ එච්චරකට දියුණුවේ. තාක්ෂණයේ දියුණුවේ. එතකොට තමුණුත් ඒ සම්බන්ධයෙන් යාවත් කාලෙ වෙන්න නැත්නම් අපි දන්නේ මේක තමයි එන ඒක තමයි වෙන්න ඕනේ කිව්වොත් එහෙනම් මේකත් අර ඉදිරි ගමනට බාධාක් වෙනවා. ඔබ අහපු එකට උදාහරණයක් මම කියනවනේ අතර මේක
මේ පුද්ගලයෙක් සම්බන්ධනේ මගේ මට මේ අවස්ථාවක් සම්බන්ධයෙන් මම මේ ඔබ ප්‍රශ්න අහනකොට මම කල්පනා කරේ මොකද්ද මට දෙන්න පුළුවන් උදාහරණයක් කියන එක. මම ජපානයේ පශ්චාත් උපාධිය සිදු කරනකොට එහිදී මම සහායක උපදේශකයෙක් ලෙස රාජකාරී කරා ඒ නායකත්ව පුහුණු වැඩමුළුවක. මෙහෙකට සම්බන්ධ වුණේ ප්‍රධාන පෙළේ මේ ආයතනවල මැද පෙළ කළමනාකරුවන් 22 දෙනෙක්. අපි 6 දෙනෙක් හිටියා සහායක කළමනාකරුවෝ. එහිදී ඒ දේශනයේට එක දේශනයකට සහභාගී වුණා කියොෂි කුරුකාවා කියලා මහාචාර්ය. ඔය ඇවිල්ලා මේ ජපානයේ පිළිගත් මේ විද්වතෙක්. ඔබ අහලා ඇති ෆුකුෂිමා ඩිලිචියේකේ මේ න්‍යාස්තික බලාගාරයේ සිද්ධියේදී මොහු තමයි පත් කරපු කමිටුවේ සභාපතිටිය. මොහු ආයේ ඍජු මම මේ කියන්නේ 2018 ඒදී ඔහුගේ වයස අවුරුදු 82ක්. එතකොට හැබැයි ඔහුගේ පෙනුමෙන් අවුරුදු 55ක විතර පෙනුමක් තියෙන ඔය එච්චරකට යව සම්බන්ධ පුද්ගලෙක්. ඔබ මේ අන්තර්ජාලයේදී බලන්න පුළුවන් ඔහු ඒ තමාගේ වාර්තාවේ අවසාන වශයෙන් මේ දීලා තියෙන්නේ ජපාන් රජය වගේ කියන්න ඕනේ, ඒ ටෝකියෝ බලාධිකාරිය වගේ කියන්න ඕනේ සහ ඒ න්‍යාස්තික බලශක්ති ආයතනය වගේ කියන්න ඕනේ කියලා ඔහු කෙලින්ම ඒක සඳහන් කරලා තියෙන නොබියෝ. අය මේ වෙන කාටවත් ඒ වගකීම් පවරන්නේ. ඒ වගේ ඒදී ඔහු කතා කරේ ඇත්තටම ජපානයේ මම දැන් කෙටි කරන්න ජපානයේ තරුණිය සහ නායකත්වයේ කොහොමද ඉදිරියට වර්ධනය කරන්නේ කියන එක. ඒදී ඇත්තටම දැන් අර අවසානයේදී ඔහු 22 දෙනාගෙන් අහුවා එක ප්‍රශ්නයක්. මට ඒකයි ඔබ ප්‍රශ්නය අහලා මතක් වුණේ. ඔහු ඇහුවේ ජපානයේ මේ වෙනකල් කණ්ඩායමක් හැටියට ලෝක මට්ටමේ ශූරතාවය ලබා ගැනීමට නොහැකි වෙලා තියෙන්නේ අය ඒකට තියෙන අභියෝග මොනවාද කියන්නේ. ඉතින් ඒක කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති ප්‍රශ්නයක්. ඒතර මොකද ඒ උපදේශක මණ්ඩලය සහ ඒ උපකල්පතිනියත් එතන සහභාගී වෙලා ඉති අවස්ථාවේදී ඉතින් අර 22 දෙනාම එක එක හේතු දැක්වුවා. උන් නෑ උන් ශාරීරික වර්ධනය වෙන්න ඕන, මානසික වර්ධනය වෙන්න, තව නව තාක්ෂණ වේදේ හරි නව උපදේශකයෝ පිටින් හරි ගෙනල්ලා ඒ වගේ කියලා ඊට පස්සේ ඔය අපෙනුත් ඒ ප්‍රශ්නේ ඊට පස්සේ මම ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඇහුවේ මම මේ ප්‍රශ්නෙට උත්තර දුන්නට මේ කමක් නැද්ද කියලා විතරයි. එතකොට ඔක්කොමලා මගේ දිහා බලලා ඊට පස්සේ ඔය මට කිව්වේ නෑ මමනේ මේක මෙහෙවන්නේ මේ ඒක නිසා ඔබ කියන දෙයට මම වගේ කියනවා. ඔබ ඕන දෙයක් කියන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා ජපානයේ ඇත්තට අපි පිළිගන්නවා ජපානයේ ආර්ථික සහ තාක්ෂණය හැම අතින්ම දියුණුයි. හැබැයි ජපානයේ පුද්ගලයන් වෙලා තියෙන ඕනට වැඩිය ආරක්ෂාකාරී. ඊට පස්සේ ඔහුමට කිව්වා ඔක විස්තර කරන්න කියලා. ඊට පස්සේ මම කිව්වා දැන් මේ ළඟදී එතකොට 2018 නේ 10 ඊට කලින් තිබ්බ පාපන්දු ලෝක කුසලානේදී ඔවුන් කොලොම්බියාව සමග තරඟය වුණා. මේ වෙලාවේ ප්‍රථමාර්ධයේදී ඔවුන් දෙකොල්ලම එක ගෝලයක බැගින් ලබාගෙන සිටියා. ඊට පස්සේ ඔබ නරඹන්න පුළුවන් මේ අන්තර්ජාලයේදී දෙවෙනි අර්ධයේදී මම මොකද කරන්නේ? ඔවුන් 9 දෙනා මේ 10 දෙනාම ආරක්ෂාව වල ඉන්නේ. ඔවුන් කවුරුත් ප්‍රහාරාත්මක කටයුතු කරන්නේ ඒකෙන් වෙන්නේ කොලොම්බියාව තව ගෝල් 3ක් ගහනවා. ඉතින් නිකම්ම තරඟේ පරාජය වෙනවා. මෙන්න මේක. ඊට පස්සේ මම කිව්වා හැබැයි මේ වෙලාවේ කණ්ඩායමක් හැටියට තමාගේ තියෙන වගකීම් මොකද ඔවුන්ගේ කුසලතාව සම්බන්ධයෙන් ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ ඔවුන් අවසාන වටේට ඇවිල්ලා තියෙන්නේ හොක පාපන්නේ. ඉතින් ඒ කියන්නේ තමාට සම්බන්ධයෙන් තමාට හරි මේ නිර්ණායකයෙක් තමුන්ව තක්සේරුවක් නැතිකම. ඉතින් ඒක නිසා තමයි අර ඔක්කොම පස්සට ගිහලා ඒ කියන්නේ මේ තරංගය ජයග්‍රහණය කරන වෙලාවේ ඒක ආරක්ෂා කරන්න කියලා තමයි නිකම් පරදුනේ කියලා. ඊට පස්සේ මේ ඒ මහාචාර්යවරයා එක දෙයක් කිව්වේ ඔක්කොමලා එකතු වෙලා මෙයාට අපොලසන්නාදයක් ලබා දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා ඔන්න ඕක තමයි අත්‍තරම අපිට වෙලා තියෙන්නේ. අපි ගොඩාක් දේවල් මේ තාක්ෂණයේ මුදල් හරින් සතාවරට ප්‍රශ්නේ තියෙන්නේ කාගේද? අපේ. ඉතින් ඔයාලා තරුණ පරම්පරාව හැටියට දැන්වත් ඕක ඉගෙන ගන්න කියලා. ඉතින් ඔන්න ඔය දේ තමයි මට කියන්න ඕනේ. ඉතින් අපි හිතා හිටියට හැමදාම අර කට වචනයක් කියන ජපාන් හපන්නු කියවට එහෙම නෑ. ඒ හැමෝටම තියෙනවා මේ අඩුපාඩු. හැබැයි ඒ මිනිස්සු කරන්නේ ඒක තේරුම් අරගෙන ඒක ජයග්‍රහණය. ඊළඟ ලෝක කුසලානේදී උන් කොලොම්බියාවට ගෝල් 3ක් වාර්තා කරනවා. උන් ජයග්‍රහණය නෙදී ඒ මොකද්ද ඒ සරලව කියන්නේ හැබැයි තාම ලෝක මට්ටමේ ශූරතාවයක් දෙන්නේ නැහැ. හැබැයි උන් ඒක ක්‍රමානුකූලව ළඟා වෙනවා. ඔන්න ඕක තමයි මට ඇත්තටම මේ වැඩසටහන අවසන් කරන්න ප්‍රථමයෙන් කියන්න තියෙන්නේ.
ඉතින් බොහොම හරවත් කතාබහක් කියන්නේ බාධා කිරීම කරන්නටත් හිතෙන්නේ නැති තරම්. හැබැයි කොහොම වෙතත් අපිට තියෙන කාල වේලාව අවසන් වෙන නිසා ඉතින් ඔබතුමන්ට නැවත හරවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුව පෙරදරි කරගෙනම අයබෝන් කියලා සමු දෙනවා අපේ මැදිරියේ. අයබෝන්. ඉතින් RKTV අපි සූදානම් ඔබට හරවත් දේවල් රසවත් දේවල් ගෙනෙන්නට ඔබ දිනෙන් දින සෞන්දර්යයෙන් පෝෂණය කරන්නට දැනුමින් පෝෂණය කරන්නට සියලු මංග කරා යන්නට අපි සූදානම්. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ දේවල් විඳින්න දකින්න අපේ RKTV Facebook පිටුව ලයික් කරන්න. ඒ වගේම අපේ RKTV YouTube නාලිකාව subscribe කරලා ලයික් කරන්න. ඒ වගේම තමයි පොඩි කතාවක් කියලා මං හිතුවා දවසට සරහා නිමාවටපත් කරන්න. එක්තරා මහාචාර්යවරයෙක් තොටියෙක් සමග යනවලු පාරුවක. ඒ යන අතරතුර මේ මහාචාර්යවරයා මේ තොටියට කියනවා මම මේ අසවල් උපාධි කරලා ඉන්නේ, මට මේ වගේ හැකියාවල් තියෙනවා, ඔබ දන්නවද? ඉතින් මම මේ වගේ උගත් පුද්ගලයෙක් කියලා තමාගේ ගාව තියෙනා වූ වටිනාකම් පිළිබඳව බොහොම උජාරුවට කතා කරනවා මේ මහාචාර්යවරයා. ටික දුරක් යනකොට මේ තොටියා කියනවා මේ මහාචාර්යතුමා පොඩි ගැටලුවක්. මොකද්ද ගැටලුව? මේ සුළු වෙලාවකින් මේ පාරුව පෙරලෙන්න යන්නේ, ඔබතුමාට පිහිනන්න පුළුවන්ද? කරන්නට දෙයක් නෑ, මට නම් පිහිනන්න පුළුවන්. ඒ නිසා මම පිහිනලා මේ ජල කඳෙන් කොහොම හරි ඈතර වෙන්නම්, ඔබතුමාට පුළුවන් නම් පිහිනලා ජීවිතේ බේරගන්න කියලා. ඉතින් මේ කතාවෙන් අපිට ඔබට ගන්න තියෙන දේ තමයි දන්න ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්, ඒ අතරේ නොදන්න දේවලුත් තියෙන්නට පුළුවන්. දිනෙන් දින ඔබට ආරාධනා කරනවා නොදන්න පොඩි පොඩි දේවල් එකතු කරගෙන ඔබේ දැනුම පුළුල් පරාසයක පතුරවා ගන්න ගමන් සුන්දර මිනිසෙක් වෙන්න, සුන්දර නායකයෙක් වෙන්න. ඒක අද දවසේ අපි ඔබේ නිවසෙන් සමු ගන්නවා.